තුන්වන පරිච්ඡේදය 1996 අගෝස්තු 17 දෙවන කොටස. නිවසින් පිටත වාහන කිහිපයක් නතර වන හඬ පැහැදිලිව ඇසුණි. නිශානි වහාම ලැප්ටොප් එක වසා USB දාවකය ගලවා අවිෂ්ක අතට දුන්නාය. මේක කිසිම වෙලාවක නැති කරගන්න එපා. සෝම්පාල ජනේලයේ කුඩා හිඩැසකින් එබී බැලිය. අඩුම තරමේ වාහන 3ක් කළු ජිප් එකක් ඒ අතර තියෙනවා. අවිෂ්කගේ හදවත වේගයෙන් ගැහෙන්නට විය. කොහොමද අපි මෙතන ඉන්නවා කියලා දැනගත්තේ? නිශානි මොහොතක් නිහඬව සිටියාය. ඒක මටත් තේරෙන්නේ නැහැ. හැබැයි දැන් ඒ ගැන හිතන්න වෙලාවක් නැහැ. ඇය අල්මාරියක් පසෙකට තල්ලු කළාය. එහි පිටුපස කුඩා යකඩ දොරක් තිබුණි. මේකෙන් තේවත්තට යන්න පුළුවන්. මේ ගෙදර හදපු මිනිස්සයා හදිසි අවස්ථාවකට මේ මාර්ගය හදලා තිබුණා. ඔවුන් තිදෙනාම රහස් දොරෙන් පිට වූහ. තේ වගාව අතරින් පහත් වී ඉදිරියට ගමන් කරන අතරේ ඉදිරිපසින් මිනිසුන්ගේ කටහඬ ඇසුණි. ගෙදර වට කරන්න, කවුරුත් පැනලා යන්න දෙන්න එපා. අවිෂ්ක සෙමින් නිශානිගෙන් ඇසිය. මේ හැමදේම පටන් ගත්තේ කොහොමද? නිශානි ඇවිදින අතරම කතාව ආරම්භ කළේය. 1996 අගෝස්තු 17 රෑ ඔයාගේ තාත්තට අඳුරු වැවට හදිසි ඇමතුමක් ලැබුණා. ඒ වෙලාවේ මමත් එයා එක්ක හිටියා. අපි එතනට ගියාම දැක්කේ එක මල සිරුරක් විතරක් නෙවෙයි. අවිෂ්ක පුදුමයෙන් ඇය දෙස බැලියේ. එහෙනම් වැව අසල පස් කැනීම් කරපු ලකුණු තිබුණා. ඒ වගේම බිම ලේ වැහිරුණු තවත් ස්ථාන කිහිපයකුත්. ඒ කියන්නේ එක මිනිස්සෙක් නෙවෙයි? නිශානි හිස සැලුවාය. ඔව්. නිල වාර්තාවේ එක මරණයක් කියලා දියලා තිබුණා. හැබැයි ඇත්තටම එදා රෑ අතුරුදහන් වුණු මිනිස්සු 4 දෙනෙක්. අවිෂ්ක නතර විය. 4 දෙනෙක්? ඔයාගේ තාත්තා ඒක ඔප්පු කරන්න පටන් ගත්තා. එතනින් තමයි ඔයාගේ ජීවිතේ වෙනස් වුනේ. එකවරම ඔවුන් ඉදිරියේ තිබූ පඳුරක් සෙලුණි. සෝම්පාල වහාම අවිෂ්කව පිටුපසට ඇදගත්තේය. අඳුරෙන් එළියට ආවේ වයසක මිනිසෙකි. ඌ අවිෂ්ක දෙස බලා සෙමින් සිනාසුනේ. අන්තිමේදී සුනිල්ගේ පුතා ඇවිල්ලා. අවිෂ්ක පුදුමයෙන් ඇසිය. ඔයා කවුද? වයසක මිනිසා තම සාක්කුවෙන් පැරණි ඡායාරූපයක් එළියට ගත්තේය. එහි සිටියේ තරුණ සුනිල් සේනානායක, නිශානි සහ තවත් මිනිසුන් තිදෙනෙකි. ඔහු එම ඡායාරූපයේ එක් අයෙකුට ඇඟිල්ල තැබුවේය. මේ මිනිසයා තමයි 1996 අගෝස්තු 17 දවසේ අතුරුදහන් වුණා කියලා හැමෝම හිතපු කෙනා. ඔහු මදක් නතර වී අවිෂ්කගේ දැස් දෙස කෙලින්ම බැලිය. හැබැයි ඔයා මැරුණේ නැහැ. එයා අදටත් ජීවත් වෙනවා. තුන්වන පරිච්ඡේදයේ තුන්වන කොටසින් දිගටම හමු වෙමු. මේ කතාවේ ඇත්ත හෙළි වෙන්නේ ඉදිරි කොටස් වලයි. ඔයාට මේ කතාව රසවත් නම් channel එක subscribe කරන්න, like එකකුත් දෙන්න. ඔයාලගේ සහයෝගය අපට තවත් හොඳ කතා ගෙන එන්න ශක්තියක් වෙනවා.